ආයිබෝවන් අද වෙල්ලස්සේ වෙදගෙදරින් පෙන්නන්නේ ඉතාමත් දුර්ලභ ඖෂධයක් වන දුර්ලභ වැඩවලට යොදා ගන්නා රන්තැඹිලි කියන බෙහෙත් ඖෂධය. මේ රන්තැඹිලි කියන බෙහෙත් ඖෂධයේ ගෙඩි දෙක තුනක් වගේ තමයි ප්‍රමාණයක් එක ඉත්තක හටගන්නේ. ඉතින් මේ කුරු ගෙඩි මෙන්න බලන්න මේ කුරු ගෙඩි වල ඇතුලේ වේයන් වැනි චූටි සතෙක් ජීවත් වෙනවා. මේ ඉත්තෙන් තමයි දැන් මේ ගෙඩි කඩලා ගත්තේ. නමුත් හිතා ගන්න බෑ මේ ඉත්ත ඇතුලේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. මේ ගෙඩි ඇතුලේ ඉත්තේ තියෙන. ඉතින් මේ රන්තැඹිලි ගෙඩිය අපි ගන්නකොට මේ රන්තැඹිලි ගෙඩියේ අපි නැට්ට පැත්තෙන් නෙමෙයි ඉස්සරහ පැත්තෙන් උනත් කපනකොට නිකම්ම කැපෙනවා. ඒ කියන්නේ කිසිම අමාරුවක් නැහැ. පුළුන් වගේ. ඉතින් මේ රන්තැඹිලි ගෙඩියේ නැට්ට පැත්තේ මෙන්න මේ ආකාරයට තද රෝස පාටක් ගන්නවා. කපපුවාම ඊටමත් තද රෝස පාටක් මෙන්න මේ විදිහට මේ තැඹිලි ගෙඩියේ දක්නට ලැබෙනවා. මෙම තැඹිලි රන්තැඹිලි විශේෂයෙන්ම ගන්නෙ මෙන්න මේ විදිහට රෝස පාට තියෙන්න ඕන අනිවාර්යෙන්ම රන්තැඹිලි වල. මෙම තැඹිලි විශේෂයෙන්ම ගන්නෙ නඩු අවස්ථාවලදී ඒ වගේම වශීකර්ම වැඩ කටයුතු වලදී නඩු දිනීමට ඒ වගේම ප්‍රභූවරයන් බැහැ දකින්න යන අවස්ථාවලදී ඒ වගේම සර්වජන වශයට ඒ වගේම තවත් ගන්නවා කෙනෙක්ව වශී කරගන්න. කියන්නේ අපි හිතන්නකෝ ඉනාවක් දෙන්න වගේ දේවල් වලටත් මේ රන්තැඹිලි තෙල් ගන්නවා. ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර වැඩ කටයුතු වලදී මේ රන්තැඹිලි ගෙඩියේ උඩ මෙන්න මේ විදිහට කපලා මේ උඩ ගොක්කොළ වලින් වටේට සරසලා විශේෂත යන්ත්‍ර ජීවම් කිරීමට මේ රන්තැඹිලි ගෙඩිය ගන්නවා. ශක්තිය ප්‍රබව මේ යන්ත්‍රවලට ගැප් කර ගැනීමට තියෙන විශාලම ශක්තියක් මේ රන්තැඹිලි ගෙඩියේ තියෙනවා. ඉතින් ඒවට රන්තැඹිලි ගෙඩිය ගන්නවා. ඉතින් අපේ මේ ආදි ජ්‍යොතිෂ වේදීන් ඊට පස්සේ පාරම්පරික වෙද මහත්තුරු ඊට පස්සේ පාරම්පරික ගුරුන්වහන්සේලා මේ රන්තැඹිලි ගෙඩි ගහෙන් කඩා ගන්න එක ක්‍රමවේදයක් තියෙනවා. රාත්‍රී 12ත් පාන්දර 3ත් අතර නිර්වස්ත්‍රව පිලා පිළිහුඩු වලින් තොරව කෙනෙක් ගසට නංගවලා ඊට පස්සේ මේ රන්තැඹිලි ගෙඩි කඩන්නේ දකුණට කරකවලා. වමට කරකලා කඩන්නේ දකුණට කරකවලා කඩන්නේ. ඒ කඩන රන්තැඹිලි ගෙඩි බිම දාන්නේ නැතුව හිමින් සීරුවේ බිමට බා ගන්න ක්‍රමවා. ඉතින් මේ බාගෙන ඉවර වෙලා මම රන්තැඹිලි ගෙඩි ලීයකින් තමා ගෙඩිය ගලව ගන්නේ. කඩමේ කෙල්ලෙන් ගලව ගන්නේ. ඊට පස්සේ එළියෙන් තමයි හුල හදලා ගලව ගන්නේ. ඊට අමතරව මේක දෙකට පලා ගන්නෙත් ලීයකින්. විශේෂයෙන්ම මේකට සඳුන් ලීය තමයි ගන්නෙ. ඊට පස්සේ සඳුන් ලීයකින්ම තමයි හිරවනේ හදාගන්නේ. කිසිම ආකාරයක යකඩයක් අහුවෙන්නේ නැති වෙන ආකාරයකට මේ ගෙඩිය ඇතුලේ තියෙන මේ මදය පොල් ටික වගේ ගා ගන්න. ඊට පස්සේ මැටි භාජනවල තමයි මේ ටික කිරි ටික මිරික ගන්නෙ. ඊට පස්සේ අන්න එතනින් එහාට තමයි විශේෂයෙන්ම තඹ තැටියක තමයි මෙම කිරි ටික අරගෙන ඉවරලා තියලා ඉවරලා සූර්ය ශක්තියෙන් තමයි මේ ටික හිඳ ගන්න ක්‍රමවේදය. ඊට අමතරව හිඳ ගන්න ක්‍රමවේදයත් එක්ක උඩට උඩුවියන් බැඳ ඊට පස්සේ සතර කොන්නේ සතර දෙවියන්ට පහන් පත්තු කරලා ඊට පස්සේ යට හරියට හොඳට මලුවක් හදලා ඒ මලුවට බෙහෙත් ඖෂධ විවිධ කොළ වර්ග දානවා. ඊට අමතරව පිරිත් අනිවාර්යෙන්ම පිරිත් කියනවා මේ තෙල් හිඳින අතරතුර. එතකොට උඩට උඩුවියන් බඳී කියනකොට කොහොමද සූර්ය ශක්තියෙන් මේ තෙල් එක හිඳගන්නේ කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ ගන්න උඩට ගන්න
ඒ උඩු වියන එක ස්ථානයකින් පුංචි රවුමට වගේ හිලක් කපනවා. මේ හිලක් කපලා ඒ ගන්න මේකෙන් තමා ඒ සූර්ය ශක්තිය ගන්න ඇතුළට. මේක ඉපැරණි ක්‍රමවේදයක්. ඒ වියන මැදින් තමයි හිලක් කපන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට. ඒක එහෙම කරන්නේ පංචභූත කියන ශක්ති ප්‍රභවයන් එක තැනකට අරගෙන සූර්ය ශක්තියත් එක්ක මේ තෙල් එකට එකතු කර ගැනීමට තමයි කරන්නේ. ඒ හිල කපන කොටසට බොහෝ දුරට වීදුරු කෑල්ලක් වගේ දෙයක් උඩින් තැම්පත් කිරීමකුත් කරනවා. මේක ඉපැරණි ක්‍රමවේදයක්. මේක ඉපැරණි අපේ ලංකාවේ හිටපු කට්ටිය දියතරිප්පු කියන ගල් වීදුරුවක් වශයෙන් කපලා ඒ විදිහට තමයි උඩට තියලා මේක හිඳගෙන තියෙන්නේ. අනිත් ක්‍රමවේදය නම් මේ රන්තැඹිලි ගස උඩම අට්ටාලයක් ගහලා ඒ අට්ටාලය උඩ ඉඳගෙන තමයි මේ තැඹිලි පොල් ගෙඩිය ලෙලි ගහන්නේ. ඊට පස්සේ ගෙඩිය පලන්නේ. ඊට පස්සේ ඒක පොල් ටික ගාගන්නේ. කිරි ටික මිරිකලා තඹ තැටියක් උඩ තමයි හිඳගන්නේ. මෙම රන්තැඹිලි ගෙඩිය අපි කෙනෙක් පැල කරගන්නකොට ටිකක් අමාරු තත්ත්වයක් ඇති වෙනවා. එනම් මේ රන්තැඹිලි පොල් ගෙඩි දෙක ගහෙන් කඩාගන්නේ නැකතක් අනුව පැල කරන්න ගන්න. මේ ගෙඩි දෙක කඩාගෙන ඉවර වෙලා ගේ නැට්ට පැත්තේ දැන් චූටි කෙන්දක් වගේ ගලව ගන්නවා ගෙඩි දෙකෙන්. ඒ ගෙඩි දෙකෙන් ගලවගත්ත කෙඳි දෙක ඉන්පසු එකට තියලා ගැට ගහලා ලිඳක හරහට දාලා තියෙන බැඳපු නැති ලිඳක හරහට දාලා තියෙන ලී තුනේ ඉස්සෙල්ලාම තියෙන ලීයේ නෙවෙයි දෙවනියට තියෙන ලීයේ මේ ගෙඩි දෙක දෙපැත්තට වැටෙන්න දානවා. ඒ කියන්නේ අපි ලිඳෙන් වතුර ඇදලා ගන්නකොට කකුල තියාගන්න ලී තුනේ දෙවනියට තියෙන ලීයේ දානවා දෙපැත්තට. එතකොට අපි අර ලිඳෙන් වතුර අදින පනිට්ටුවෙන් වැටෙන වතුර ටික තමයි මේ ගෙඩි දෙකට වැටෙන්න තියන්නේ. එන්න ඒ විදිහට තමයි ක්‍රමානුකූලව මේ රන්තැඹිලි ගෙඩි දෙකක් පැල කරගන්නේ. එහෙම පැල කරගන්න රන්තැඹිලි කිසිම ප්‍රශ්නයක් නැතුව හිටව ගත්තම රන්තැඹිලිම වෙනවා. නැත්තම් අනිත් ඒවා රන්තැඹිලි වෙන්නේ නැහැ. සුදු තැඹිලි බවට පත් වෙනවා. එතකොට රන්තැඹිලි, සුදු තැඹිලි, ගොන් තැඹිලි කියලා තැඹිලි වර්ග තුනක් තියෙනවා. මේකෙන් ඉතාමත් දුර්ලභ තැඹිලි තමයි මේ රන්තැඹිලි කියන විශේෂය. ඉතින් භූමියේ පිහිටීම අනුවත් මේ රන්තැඹිලි ගෙඩියක් හිටවලා අන්තිමට රන්තැඹිලිම නොවන අවස්ථාවක් තියෙනවා. අනිත් එක මේකට අත්ගුණෙත් බලපානවා. ඉතින් අපි ඔබට වෙල්ලස්සේ වෙදගෙදරින් හඳුන්වලා දෙන්නේ මේ රන්තැඹිලි කියන ඉතාමත් දුර්ලභ බෙහෙත් ඖෂධය මන්ත්‍ර ශාස්ත්‍රීය වැඩ කටයුතු වලටද නැත්නම් යන්ත්‍ර ජීවපකරන අවස්ථාවලදීද විශේෂිත තෙල් හිඳ ගන්න අවස්ථාවලදීද රන්තැඹිලි පොල් ගන්නවා. ඊට පස්සේ ස්නායුආබාධ රෝගවලටද මේ රන්තැඹිලි තෙල් ගන්නවා. තෙල් කිර හිඳ ගන්න. ඉතින් මේක ගොඩක් දුර්ලභ නිසා වේද මහතුරු හොයාගන්න නැති නිසා තැඹිලි පොල් වල කිරි ගන්න අවස්ථා තියෙනවා. නමුත් හන්දියක් භග්නේ වුණ අවස්ථාවකදී ඒ හන්දිය පාස් ආවට පස්සේ නැවත වතාවක් ඒ හන්දියේ සෛල ටික වර්ධනය කරගන්න ගන්නා වූ තෙල් කිර නැත්තම් අස්තිය වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව නැති කරගන්න ගන්නා වූ තෙල් කිර හිඳ ගැනීමට මේ රන්තැඹිලි පොල් ගන්නවා. ඊටමත් දුර්ලභයි මේක. සියලු දෙනාටම සුබ දවසක්.